ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම මුදල් ලැබෙන ඇෆර්මේෂන් එක ඔයාලා අහන්න සුදුසුම වෙලාව තමයි උදෑසන අවදි වුණ ගමන් හෝ රාත්‍රී නිදා ගන්න කලින්. එහෙම අහන්න මොකද ඒ වෙලාව තමයි සුදුසුම වෙලාව. ඒකට හේතුව තමයි ඔයා මේක අහන වෙලාවට හිත සංසුන් වෙන්න ඕනේ. ඒ වගේම පරිසරයේ නිසංසල බව, ගෝසාකාරී බවෙන් තොර වීම හිත සංසුන් කරනවා. ඉතින් ඔයාට ඔයාගේ අවට පරිසරයේ නිසංසල වුණ වෙලාවක, ඔයාගේ හිත සංසුන් වුණ වෙලාවක, ඒ වගේ වෙලාවකත් අහන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයාගේ හිත සම්පූර්ණ අවධානය මේ ඇෆර්මේෂන් එක අහන්න යොමු වෙන එක. අනිත් වැදගත් දේ තමයි ඔයා මේක හිතේ විශ්වාසයෙන් අහන්න ඕනේ. මේක ඔයාගේ හිතේ උපරිම විශ්වාසයෙන් අහනවා නම් හරියටම හරියනවා. මේක ඇහුවට හරියන්නේ නැහැ. ඒ try කරලා බලනවා කියලා අහන්න එපා. ඇත්තටම හිතේ විශ්වාසය ඇතුව අහන්නේ. මොකද මම මේක ඉදිරිපත් කරන්නේ මටත් සාර්ථක ප්‍රතිඵල තියෙන නිසා. ඉතින් අපි දැන් අහමු. ඊට කලින් ඔයා පහසු ස්ථානයක්, ඔයාට පහසු ඉරියව්වක් තෝරගන්න ඕනි. ඒකට ඔයා නිදා ගන්න ඇඳ, ඔයා පහසුවෙන් වාඩි වෙන පුටුව, ඒ වගේ දේකුත් හොඳයි. ඒ වගේ තැනකුත් හොඳයි. ඔයාගේ කාමරේ නම් වඩාත්ම හොඳයි. ඔයා දැන් පහසු ලෙස වාඩි වෙන්න. ඔයාට පහසු ඉරියව්වකට පහසු විදියට හාන්සි වෙන්න. ඉන්පසුව ශරීරය ලිහිල් කරන්න. ඔයාගේ හිස ඉඳලා දෙපතුල දක්වා සියලුම ඉන්ද්‍රියන් සිමින් ලිහිල් කරන්න. දැන් ඔයා හොඳ හුස්මක් ඉහළට ගන්න. ඒ පහළට නමන්න. මේ වාගේ ඔයා පස්සතාවක් හුස්ම ඉහළට පහළට ගන්න. හරි. දැන් ඔයාගේ හිත සංසුන්. ඔයාගේ හිත යොමු වෙලා තියෙන්නේ මේ ඇෆර්මේෂන් එක අහන්න විතරයි. ඔයාගේ හිතේ සිතුවිලි ඔක්කොම මේ ඇෆර්මේෂන් එක අහන්න යොමු වෙලා තියෙන්නේ. මම මාගේ ධනවත් ජීවිතයට ස්තුතිවන්ත වෙමි. මම මුදල් ආකර්ෂණය කරන චුම්බකයා. මුදල් මා වෙත ගලා එන්නේ කිසිම වෙහෙසකින් තොරවයි. මම මාගේ ධනවත් ජීවිතයට ස්තුතිවන්ත වෙමි. මම මුදල් ආකර්ෂණය කරන චුම්බකයා. මුදල් මා වෙත ගලා එන්නේ කිසිම වෙහෙසකින් තොරවයි. මුදල් මා වෙත නොනවත්තා ගලාගෙන එනවා. විවිධ මාර්ගවලින් මුදල් මා වෙත ගලාගෙන එනවා. ඒ සියලුම මාර්ගවලින් ගලා එන මුදල් පිළිගැනීමට මම සූදානම්. ඒ සියලුම මාර්ගවලින් ගලා එන මුදල් හිමිකාරයා මමයි. මුදල් මා අපේක්ෂා නොකළ මාර්ගවලින් මා වෙත ගලාගෙන එනවා. මට මගේ ජීවිතයට මුදල් ඕන තරම් තියෙනවා. මම ආර්ථික අතින් ශක්තිමත්. ආර්ථිකය අතින් අතිසාර්ථකයි. මට ඕන තරම් ධනයක් තියෙනවා. මට අතිසාර්ථක ධනවත් ජීවිතයක් තියෙනවා. මට ඕන තරම් ධනය තියෙනවා. මට අතිසාර්ථක ධනවත් ජීවිතයක් තියෙනවා. මුදල් මා වෙත අසීමිතව නිමක් නොමැතිව ගලා ඒමට තරම් මුදල් මා වෙත ආකර්ෂණය වෙලා.
එම අසීමිත මුදල් ගලා යාමත් සමග මම ඒවට බැඳී ඉන්නවා. එම අසීමිත මුදල් ගලා ඒමත් සමග මම ඒ බැඳී සිටිමි. මුදල් මා වෙත ගලා එන්නේ ගංගාවක් වාගේ. එය නොනවත්තා ගලයි. මට අසීමිත මුදල් ලැබේ. මුදල් මා වෙත ගලා එන්නේ ගංගාවක් වාගේ. එය නොනවත්වා ගලයි. ඒ වාගේ මට අසීමිත මුදල් ලැබේ. මගේ ධනය අසීමිතයි. මාහට මුදල් සමග පුදුමාකාර බැඳීමක් තියෙන්නේ. මා සමග හැමදාම මුදල් රැඳී සිටේ. මගේ ධනය අසීමිතයි. මාහට මුදල් සමග පුදුමාකාර බැඳීමක් තියෙන්නේ. එම නිසාම මා සමග හැමදාම මුදල් රැඳී ඉන්නවා. මට ඇතිතරම් වියදම් කිරීමට, මට ඕන දේවල් ලබා ගැනීමට මාහට මුදල් ඕන තරම් තියෙනවා. මගේ ධනය අසීමිතයි. මට ඇතිතරම් වියදම් කිරීමට, මට ඕන දේවල් ලබා ගැනීමට, මම ආස තැන්වලට, ආසම රටවලට යාමට මාහට මුදල් ඕන තරම් තියෙනවා. එම මුදල් මම සාර්ථකව පරිහරණය කරනවා. එම මුදල් මම සාර්ථකව පරිහරණය කරනවා. මම මගේ ධනය නැති බැරි අයට ලබා දෙනවා. මම මගේ ධනය නැති බැරි අයට ලබා දෙනවා. ඒ වගේම මම මගේ මුදල් යහපත් දේවල්ට පමණක් වියදම් කරනවා. මම යහපත් දේවල්ට පමණක් මගේ ධනය වියදම් කරනවා. එම නිසා එම වියදම් කරනවට වඩා වැඩි මුදලක් මාහට ආකර්ෂණය වෙනවා. මේ හේතුව නිසාම ඒ වියදම් කරනවට වඩා වැඩි මුදලක් මා වෙත ආකර්ෂණය වෙනවා. මා වෙත මුදල් නොනවත්වාම ගලාගෙන එනවා. මා වෙත මුදල් චුම්බකයක් වගේ ආකර්ෂණය වෙනවා. මා වෙත මුදල් නොනවත්වා ගලා එනවා. මා වෙත මුදල් නොනවත්වා ගලා එනවා. මුදල් චුම්බකයක් වගේ මට ආකර්ෂණය වෙනවා. මගේ ජීවිතේ හැම අතින්ම සාර්ථකයි. මගේ අනාගතයේ ඉසුරුමත්. මගේ ජීවිතේ හැම අතින්ම සාර්ථකයි. මගේ අනාගතයේ ඉසුරුමත්. මා සිතන පතන හැමදේම ඒ අයුරින්ම සිදු වෙනවා. මම හරිම වාසනාවන්තයි. මගේ ජීවිතේ සතුටින් පිරීලා. මගේ මේ ඉසුරුමත් සතුටින් පිරි ජීවිතේ ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මගේ මේ ඉසුරුමත් සතුටින් පිරි ජීවිතය ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අසීමිත ධනයක් හිමි කෙනෙකු වීම මට මහත් ආඩම්බරයක්. අසීමිත ධනයක් හිමි කෙනෙකු වීම ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මට ලබා දුන් හැම දෙයකටම මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මට ලබා දුන් හැම දෙයකටම මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයා මේක දින 21ක්වත් අහන්න. ඒ වගේම මේ ආසා ඔබට ලැබෙන සුළු මුදලට හරි ඔයා ස්තුතිවන්ත වෙන්න. විශ්වයට ස්තුතිවන්ත වෙන්න. අපි හිතමු ඔයාට රුපියල් 1000ක් හම්බුණා කියලා. එතකොට ඔයා ඒකට විශ්වයට ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔයාට තවත් මුදල් ආකර්ෂණය වෙනවා. අනිවාර්යෙන් ඔයා මේක විශ්වාසයෙන් කරන්න. ඔයා කවදා හරි ජය ගන්නවා. ඔයා සිතූ පැතුූ හැම දෙයක්ම ඔයාට ලැබෙනවා. ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම ඒ අයුරින්ම ඉටු වෙනවා. විශ්වයට ස්තුති කරන්න. අවසානයේ හැම දෙයක් අවසානයේම ඔයා විශ්වයට ස්තුති කරන්න. ඔයාට සුබ දවසක්.